බැත්තනේ කිව්වේ. උඹ අද මුකුත් අලුත් තේරු වැඩක් කරන්න යන්නේ නැහනේ. අලුත් තේරු වැඩ නම් කරන්නේ නැහැ. ඒ වුණාට පොඩ්ඩක් එළියට යන්න ඕනේ. ඒ මොකටද එළියට යන්නේ? නිකන් මල්ලිනේ මං කියන දේ ආපන්කෝ. දැන් ඔබට ඔය චූඩි මැනිකව සෙට් කරලා දෙන වැඩේ පටන් ගත්තේ මමනේ. මං ලස්සන්ට ඉනාව අම්මා තුල්ල උඹට ඒක ලස්සන්ට කළා දුන්නා. හැබැයි උඹ කලබල වෙලා විහිං ඒක නැති කරගත්තා. දැන් ඉතින් කොහොමත් ඒක ගොඩ දාන්න බැරි තැනක තියෙන්නේ. ඒකින්ද උඹ ඒක ඉතින් අයින් කළා දාන්න. මම කොහොමත් අයින් කරලා තියෙන්නේ. ඒ වුණාට අර මනමාලයාගෙන් පරිගන්නේ ඔබ අයින් කළා නෑනේ. ඒක තාම තියෙනවනේ. ඒක නම් අයින් වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. හරි. අපි දැන් මේකට වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ. හැබැයි ඉතින් පරිගන්න වැඩේ උඹේ අතින්ම කරන්න ඕනේ කියලා උඹ හිතනවා නම් මම උඹට අර බිත්තරේ දෙන්නම්. උඹ ගිහිල්ලා උට ගාපන්. මොන විතරේ? අකෝ. උට ජප කරපු හුනියම බිත්තරේ ඇඟේ වැදුනද සතියකින් කම්බස් වෙන්න පටන් ගන්නවා. නෑ. ඔයගොල්ලෝ ගාන බිත්තරයක් ගහගන්න. මම කොහොමත් ඒකට පොඩි ප්ලෑන් එකක් ගහලා තියෙනවා. යකෝ උඹ මොකටද ප්ලෑන් ගහන්න යන්නේ? උඹට උට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ බං. ආපහු මොනවාරි කරන්න ගියොත් වෙන්නේ කුටි කන්න නෙමෙයි මැරුම් කන්න. ඒකින්ද දැන්වත් උඹේ වැඩ බලාගනි. එක එකාගෙන් පලි ගන්න යන්නේ නැති. තේරුණාද? හරි. බලමුකෝ. බලමු.